සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමදෙනාටම. ඉතින් අදත් ඔයාලා ආදරයෙන් පිළිගන්නවා ලංකා ජොබ් ගයිඩ් YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ තරුණ තරුණියන්ට ගොඩක් වැදගත් මාතෘකාවක්. ඉතින් ගොඩක් දෙනෙක්ගේ අදහසක් තියෙනවා, ගොඩක් දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. හැබැයි ඒ ව්‍යාපාරය පටන් ගන්නකොට ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක් තමයි මුදල්. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක්ගේ තියෙන බිස්නස් අයිඩියාස් එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරන්න තියෙන අදහස නැති වෙලා යනවා මේ මුදල් කියන කාරණාව ඉස්සරහට ආවහම. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මුදල් කියන කාරණාව නැතුව ඔයා කොහොමද ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ. එහෙම නැත්නම් ඔයා කොහොමද ඊටාම සුළු මුදලකින් ව්‍යාපාරයක් ආරම්භ කරලා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න කියන කාරණාව සම්බන්ධයෙන් ඔයාලට යම් අදහස් කීපයක් වගේම ඔයාලට බිස්නස් අයිඩියාස් කිහිපයක් ලබා දෙන්න තමයි මේ විදිහට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම අද කතා කරනවා රුපියල් 1000ක් වගේ සුළු මුදලකින් ඔයා කොහොමද ඔයාගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා. ඉතින් මේක හොඳ අවස්ථාවක් වෙයි ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාට. ඉතින් ආරාධනා කරනවා හැමදෙනාටම වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න තියෙන පළවෙනි අඩිතාලම හදාගන්න. ඉතින් ඒ නිසා එක තැනක්වත් ස්කිප් කරන්න එපා. ගොඩක් වැදගත් කාරණා කිහිපයක් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන. ඒ නිසා ඔයාලා මේ වීඩියෝ එක ඉවරනකම් බලලා ඔයාගේ අදහස් සහ යෝජනා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාට මීට වඩා අදහස් තියෙනවා නම් ඒ පිළිබඳවත් අපිව දැනුවත් කරන්න. ඒක ගොඩක් වටිනවා. ඒ වගේම මේක ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒක ඔයා කරන මහගු යුතුකමක් වෙයි. මොකද ගොඩක් අපේ තරුණ එහෙම නැත්නම් අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් දෙනෙක් ව්‍යාපාර කරන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට වැදගත් කාරණාවක් වෙයි. ඉතින් ඒ නිසා මේක ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලන ගම අද අපි කතා කරලා බලමු රුපියල් 1000ක් වැනි සුළු මුදලකින් ඔයා කොහොමද ඔයාගේ ව්‍යාපාරය ස්ටාර්ට් කරන්න කියලා. ඉතින් අද මම කතා කරන්නේ රුපියල් 1000ක් යොදවලා ඔයා කොහොමද බිස්නස් එකක් ආරම්භ කරන්නේ. එතකොට මම මේකෙදි ඔයාට බිස්නස් අයිඩියාස් 5ක් සම්බන්ධයෙන් පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේක මම රිසර්ච් කරලා හොයාගත්ත අයිඩියාස්. ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේකෙන් ඔයා අදහසක් අරගන්න. මම හිතන්නේ ඒක ගොඩක් හොඳ වෙයි. එතකොට මේ අදහස අරගෙන ඔයාට පුළුවන් ඔයාගෙම අලුත් අදහසක් ක්‍රියේට් කරලා මේ බිස්නස් එක පටන් ගන්න. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව පළවෙනි බිස්නස් අයිඩියා එක මොකක්ද කියලා කතා කරලා බලමු. ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රදේශයේ තියෙන එහෙම නැත්නම් ඔයාලගේ ටවුන් එකේ තියෙන හෝල්සේල් කඩේකින් එහෙම නැත්නම් හෝල්සේල් භාණ්ඩ අලෙවි කරන තැනකින් ඔයාලට පුළුවන් බිස්කට් එහෙම නැත්නම් චිප්ස් ඒ වගේ මුරුක්කු වගේ දේවල් රුපියල් 1000ක් වගේ දෙයකට මුදලකින් අරගන්න. එතකොට උදාහරණයක් විදියට බිස්කට් පැකට් එකක් ඔයාට රුපියල් 80ට වගේ අරගන්න හැකියාවක් තියෙන හෝල්සේල් කඩේකින්. එතකොට ඔයාට පුළුවන් බිස්කට් පැකට් එකේ සාමාන්‍යයෙන් 100ක් 120ක් 150ක් වගේ මුදලක් ගහලා තියෙනවා. ඔයාට පුළුවන් මෙන්න මේ ටික අරගෙන ගිහිල්ලා ටියුෂන් ක්ලාස් ගාව, එතකොට ඉස්කෝල ගාව, එතකොට බස් ස්ටෑන්ඩ් එකේ, ට්‍රේන් එකේ වගේ තැනක විකුණන්න. එතකොට ඔයාට සාමාන්‍යයෙන් එක පැකට් එකකින් රුපියල් 20ක් රුපියල් 30ක් වගේ මුදලක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා දවසට මේ වගේ කෑලි 30ක් විකුණුවොත් එහෙම ඔයාට පුළුවන් රුපියල් 600ක් රුපියල් 1000ක් වගේ මුදලක් හොයාගන්න. හැබැයි මේකේ තියෙන කාරණාව තමයි ඔයාලට මේ තියෙන චකිතය එහෙම නැත්නම් ලැජ්ජාව සහ බිය නැති කරගන්න ඕන. මොකද ගොඩක් අපේ තරුණ කෙල්ලෝ කොල්ලෝ මේ වගේ දෙයක් කරන්න ඇත්තටම ලැජ්ජාවක් තියෙනවා. මොකද ඉස්කෝලයක් ගාව, ටියුෂන් ක්ලාස් එකක් ගාව, බස් ස්ටෑන්ඩ් එකේ, ට්‍රේන් එකේ වගේ විකුණන්න ඇත්තටම ලැජ්ජයි. නමුත් ඔයා මේ තියෙන අඩිය ගොඩක් වැදගත් වෙයි ඔයාගේ ඉදිරි ගමන සාර්ථක කරගන්න. ඉතින් ඒ නිසා ලැජ්ජාව පැත්තකින් තියලා ඔයාට පුළුවන් මේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න. ඒ නිසා මේකෙන් අයිඩියා එකක් කරගන්න ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් අපි ඊළඟට කතා කරලා බලමු දෙවනි බිස්නස් අයිඩියා එක මොකක්ද කියලා. ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ මොබයිල් රීලෝඩ් බිස්නස් එකක් පටන් ගන්න. එතකොට මොබයිල් රීලෝඩ් කියන්නේ අද ලංකාවේ ගොඩක් දෙනෙක් භාවිතා කරන මොබයිල් ෆෝන්. ඉතින් රීලෝඩ් එකක් දාගන්න ගොඩක් පැතිවල අවස්ථාවක් නැහැ. ගොඩක් ටවුන් එකට යන්න අවශ්‍ය වෙනවා. එතකොට ටවුන් එකට ගිහිල්ලා තමයි රීලෝඩ් එකක් හරි දාගන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක භාවිතා කරලා
රුපියල් 1000ක් වැනි මුදලක් ඔයාගේ ෆෝන් එකට දාගෙන ඒකෙන් රීලෝඩ් කරන්න. එතකොට මේකේ ඔයාට කමිෂන් එකක් හම්බ වෙනවා. එතකොට ඔයාට දිනෙන් දින කස්ටමර්ස්ලා වැඩි වෙන්න ගත්තාම හොඳ ඉන්කම් එකක් ජෙනරේට් කරන්න පුළුවන්. එතකොට මේක හොඳ අවස්ථාවක් ඔයාගේ ප්‍රදේශයේ. ඔයා ඉන්නේ ගමක නම් මේක ඔයාට ඉතාම හොඳ අවස්ථාවක් වෙයි. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න. ඉතින් මං හිතනවා ඔයාට මේකිනුත් අදහසක් ගන්න පුළුවන් වෙයි. ඔයා කොහමද ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න කියලා. අනිත් කාරණාව තමයි මේක ඉතාම රිස්ක් එක අඩු බිස්නස් එකක්. ඉතින් මොකද රිස්ක් එකක් තියෙන බිස්නස් එකක් ඔයා ස්ටාර්ට් කරොත් එහම ඔයාගේ මුදල් අපතේ යන්න පුළුවන්. ඔයාගේ කාලය අපතේ යන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ මුදල් ඔයා ආයෝජනය කරන මුදල නැති වෙන්න අවස්ථා ගොඩක් වැඩි රිස්ක් එකක් තියෙන බිස්නස් එකක් පටන් ගන්නතුත්. නමුත් ඔයා මේ ආරම්භ කරන බිස්නස් අද මම අරන් යන දේ හැම බිස්නස් එකක්ම කිසිම රිස්ක් එකක් නැති බිස්නස් එකක්. එතකොට ඔයාට කිසිම බයක් නැතුව මේ දේ පටන් ගන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඉතින් ඊළඟ බිස්නස් අයිඩියා එක එහෙම නැත්නම් තුන්වෙනි අපේ බිස්නස් අයිඩියා එක තමයි Facebook රීසෙලින්. ඉතින් අද ලංකාවේ ගොඩක් තරුණ තරණියෝ Facebook භාවිතා කරනවා. ඉතින් ගොඩක් අය කරන්නේ මේ Facebook වල තියෙන එක්කෝ කමෙන්ට්ස් එක්කෝ නැත්නම් වෙන වෙන දේවල් බලලා උඩ පල්ලෙහා යන එක තමයි දවස් 30ම ගොඩක් කට්ටිය කරන්නේ. නමුත් මේ හරහා ඔයාලට පුළුවන් මුදල් උපයන්න ඉතාම විශාල මුදලක් උපයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද ලංකාවේ ගොඩක් දෙනෙක් Facebook කරහා මේ වෙනකොට විශාල වශයෙන් තමන්ගේ බිස්නස් එක ඩිවෙලොප් කරගෙන තියෙනවා. ඒ වගේම විශාල මුදලක් හම්බ කරගෙන අය ඉන්නවා. ඉතින් උදාහරණ ඕන තරම් අපිට YouTube එක බැලුවාම එතකොට Facebook එක බැලුවාම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාටත් පුළුවන් මේ හරහා ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න. එතකොට මේකෙදිත් ඔයාට කරන්න තියෙන්නේ ඔයා ගාව අයිටම් එකක් නැතත් එහෙම නැත්නම් ඔයා රුපියල් 1000කට උදාහරණයක් විදියට හිතන්න ඔයා බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න හිතාගෙන ඉන්නවා ඇඳුම්. එතකොට ඔයාට රුපියල් 1000කින් ඇඳුමක් ගන්න හැකියාවක් නැහැ. හැබැයි ඒ ඇඳුම් වර්ගයේම ඒ ඇඳුම් ජාතියෙම ඔයාට පේන තියෙනවා එක්කෝ Facebook group එක. එහෙම නැත්නම් Facebook marketplace එකේ. එහෙම නැත්නම් වෙන තැනක තියෙනවා. එතකොට ඔයාට පුළුවන් මේකේ ෆොටෝ එකක් අරගෙන ඔයාගේ විදිහට මේක එඩිට් කරලා මේක රීපෝස්ට් කරන්න පුළුවන් ඔයාගේ Facebook group එකක්. එහෙම නැත්නම් Facebook page එකක් කරා. එතකොට මේක ටික වැඩි වෙලා ඔයාගේ කස්ටමර්ස්ලා මේකට හැදෙන්න ගත්තාම ඔයාට පුළුවන් අර ඔයා දැක්ක තැනින් ඔයා ගත්ත මිලට එහෙම නැත්නම් ඔයායේ දැක්ක මිලට මේ භාණ්ඩේ මිලදී අරගෙන ඔයා ලාභයක් තියාගෙන විකුණන්න. ඊට පස්සේ ඔයා මේක ටිකින් ටික දියුණු නම් පස්සේ ඔයාට පුළුවන් සල්ලි දීලා වැඩි බල්ක් එකක් ඔයා ගාවට අරගන්න. එතකොට ඔයාට ඉතාම අඩු මුදලකට මේ භාණ්ඩ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට උදාහරණයක් විදිහට සප්ලයර් ඔයාට රුපියල් 1500 දෙනවා නම් ඔයා සෙල් කරන්නේ රුපියල් 2000ක් තියාගෙන ඔයාට රුපියල් 500ක ලාභයක් තියෙනවා. ඉතින් මේක බල්ක් විදිහට ඔයා අරගත්තාම ඔයාට ඉතාම ලොකු ලාභයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ අදහසත් හොඳ අදහසක් වෙයි කියලා මං හිතනවා බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් මේකත් බලන්න ඔයා ක්‍රියාත්මක කරලා ඉතින් ඔයාට හොඳ ආදායමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟ බිස්නස් අයිඩියා එක එහෙම නැත්නම් අපේ හතරවෙනි බිස්නස් අයිඩියා එක තමයි හෝම් ෆුඩ් බිස්නස් එක. එහෙම නැත්නම් ඔයා ගෙදර ආහාර හදලා විකුණන එක. එතකොට මේකත් ඔයාට Facebook එක වගේ සමාජ මාධ්‍ය දාලා භාවිතා කරන්න පුළුවන් ඔයාගේ මේ හෝම් ෆුඩ් බිස්නස් එක. ඉතින් මේකෙත් ඔයාට රයිස් ඇන්ඩ් කරි, පොත්තු, ඒ වගේම ඔයා දන්න විවිධ රස කැවිලි ಜಾති, ස්වීට්ස් කෑම, එහෙම නැත්නම් ඔයා දන්න විවිධ දේවල්, විවිධ කෑම වර්ග ඔයාට හදන්න පුළුවන්. හදලා ඔයාට විකුණන්න පුළුවන්. එතකොට මේකෙදි ඔයාට ඔන්ලයින් වගේම ඔයාට ඕෆ්ලයින් උත් විකුණන්න පුළුවන්. එතකොට ඔයා මේකෙදි ફોකස් කරන්න ඕන ඔෆිස් වර්කර්ස්ලා, ස්ටුඩන්ට්ස්ලා, ඒ වගේම ඩිලිවරි ඇප් තියෙන ඩිලිවරි ඇප්ස් මේ වෙනකොට ලංකාවේ බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ඩිලිවරි ඇප්ස් වලට ජොයින් වෙලා ඔයාට පුළුවන් ඔන්ලයින් ඩිලිවරි කරන්න. ඉතින් මෙන්න මේ ටික ඔයා ફોකස් කරොත් එහෙම ඔයාට පුළුවන් ඉතාම ඉක්මනින් සාර්ථක වෙන්න. මොකද කෑම කියන જાතිය ලංකාවේ හැම මනුස්සයෙක්ම කනවා. එතකොට මේක ඔයාට කවදාවත් වැටෙන්නේ නැති බිස්නස් එකක්. හැබැයි ඔයා මේක හරියට ගුණාත්මක භාවයෙන් රසයෙන් යුතුව දෙන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ බිස්නස් එක වැඩි කරගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් මේ අදහසත් ඉතාම හොඳ අදහසක් කියලා මම කල්පනා කරනවා. ඒ වගේම ඔයාට කියන්න ඕනේ සාමාන්‍යයෙන් මේ ෆුඩ් බිස්නස් එකක් පටන් ගන්නකොට ඔයා පැකට් එකක් රුපියල් 100ක් 200ක් වගේ මුදලකට වික්කොත්
ඔයාට දවසකට පැකට් 20ක් විකුණ ගන්න පුළුවන් වුණොත් රුපියල් 2000කට වැඩි ආදායමක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. එතකොට මං කලිනුත් කිව්වාගේ හොඳ රසයකින් හොඳ පිරිසිදුභාවයකින් මේ ආහාර ලබා දෙන්න පුළුවන් නම් හා මිනිසුන්ට ප්‍රියජනක විදිහට මේ කෑම උතන කොලේ වුණත් ඊටාම ප්‍රියජනක විදිහට දෙන්න පුළුවන් නම් ඔයාට හොඳ බිස්නස් එකක් හා ඔයාගේ බිස්නස් එක ඉක්මනින් ග්‍රෝ කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරලා බලමු පස්වන බිස්නස් අයිඩියා එක. එතකොට මේ බිස්නස් අයිඩියා එක සම්බන්ධයෙන් කතා කරනකොට මේකට සාමාන්‍යයෙන් ස්කිල් එකක් ඔයාට තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාට මේ හා සම්බන්ධව යම් දැනුමක් තියෙන්න ඕන. එතකොට මේකෙදී මම කතා කරන්නේ ඔයාගේ ප්‍රදේශයේ ඔයාට දාගන්න පුළුවන් ටයිපින් කරන තැනක්. එහෙම නැත්නම් කමියුනිකේෂන් එකක් වගේ තැනක්. එතකොට මේකෙදී ඔයා කරන්න ඕනේ CV, පෝස්ටර් ඩිසයින්, සෝෂල් මීඩියා පෝස්ට්, ඒ වගේ දේවල් නිර්මාණය කරලා ලබා දෙන්න. එතකොට මේකට ඔයාට ප්ලැට්ෆෝම් ගණනාවක් තියෙනවා මේ වෙනකොට CV හදාගන්න, පෝස්ටර් ඩිසයින් හදාගන්න, සෝෂල් මීඩියා පෝස්ට් හදාගන්න වගේ. ඉතින් ඔයාට ඒ වගේ දෙයක් භාවිතා කරලා ඔයාට පුළුවන් මේක ස්ටාර්ට් කරන්න. එතකොට ඔයාට අවශ්‍ය වෙන සමහරට ඔයාට ලැප්ටොප් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලැප්ටොප් එකක් නැතුව ඔයාගේ මොබයිල් ෆෝන් එකකින් උනත් මේ දේ කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේකට ඔයාට වියදම් වෙන්නේ පොඩි මුදලක්. රුපියල් 1000ක් වියදම් කරලා ඔයාට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එහෙම නැත්නම් ඩේටා කාඩ් එකක් දාගන්න පුළුවන්. ඊට අවශ්‍ය කරන ටූල්ස් එක අරගන්න පුළුවන්. එතකොට මේකෙදි CV එකක් හදන්න සාමාන්‍යයෙන් රුපියල් 500ක් රුපියල් 1500ක් වගේ මුදලක් අරගන්නවා. පෝස්ටර් ඩිසයින් එකක් හදන්නත් රුපියල් 300ක් රුපියල් 1000ක් වගේ මුදලක් අරගන්නවා. ඉතින් ඔයාට මේක ඇත්තටම zero ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට කරගන්න පුළුවන්. කිසිම වියදමක් නැතුව ඔයාට මේ මොබයිල් ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි මේ දේ කරගෙන වට හොඳ ආදායමක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බිස්නස් අයිඩියා 5 යටතේ ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න. ඉතින් මීට වඩා බිස්නස් තව තියෙනවා. මම ඉස්සරහටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට කරන්න පුළුවන් බිස්නස් මොනවද, අඩු වියදමකින් වැඩි ලාභයක් ගන්න පුළුවන් බිස්නස් මොනවද කියන කාරණාවත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ කතා කරපු බිස්නස් අයිඩියා 5 යටතේ ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න. ඔයාගේ අඩිතාලම දාගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. හැබැයි මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේකෙදි පළවෙනි දවස් දෙක, මාස දෙක, අවුරුද්ද වගේ යනකම් ඇත්තටම ඔයාට ලොකු කට්ටක් කන්න වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයි බිස්නස් එකක් කරනකොට. මොකද අපි උනත් බිස්නස් එකක් පටන් ගන්නකොට බොහොම යටින් තමයි පටන් ගත්තේ. එහෙම නැත්නම් අඩු තැනින් තමයි පටන් ගත්තේ. නමුත් ඒක කාලයක් යනකොට අපිට හරියන දේවල්, අපි දන්නේ නැති දේවල්, අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා බිස්නස් එකක් පටන් ගන්නකොට. එතකොට අපිට වරදින්න පුළුවන්, සමහර ඒවා හරියන්න පුළුවන්, නැත්තරම නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හැම දෙයකටම මූණ දෙන්න බලාගෙන තමයි බිස්නස් එකට අත තියන්න ඕනේ. නැත්නම් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. මම ඔයාලට උදාහරණයක් කියන්නම්. ඉතින් මම ඇත්තටම මගේ පළවෙනි බිස්නස් එක එක්ස්පෝර්ට් බිස්නස් එක. එතකොට මම එක්ස්පෝර්ට් බිස්නස් එකට ජොයින් වෙනකොට මං එක්ස්පෝර්ට් සම්බන්ධව කිසිම දෙයක් දන්නේ නැති පුද්ගලයෙක්. ඉතින් මේකෙදී මම එක්ස්පෝර්ට් කරන්න ගත්තේ ලංකාවේ ගොඩක් අය එක්ස්පෝර්ට් කරන ජාතියක් වෙන්නේ තැඹිලි, ගස්ලබු, මඤ්ඤොක්ක කියන අයිටම් ටික. හැබැයි මට මේකට කිසිම මේ හා සම්බන්ධව කිසිම දැනුමක් තිබුණේ නැහැ. එතකොට මගේ බාන්න මිලදී ගන්න බය හිටියේ ඩුබායි වල. එතකොට එයත් මේකට අලුත්. හැබැයි අපි දෙන්නම කතා කරලා මේ බිස්නස් එක ස්ටාර්ට් කරා. එතකොට අපි පළවෙනි මාස 3-4 වගේ වෙනකොට ඇත්තටම ලොකු ලොස්ට් එකකට ගියා. හේතුව මොකද? අපි යවන භාණ්ඩ කුණු වෙනවා. එතකොට විවිධ දේවල් වෙනවා. මොකද මේකේ හරි සිස්ටම් එක දන්නේ නිසා. භාණ්ඩයක් හොදන්නේ කොහොමද? භාණ්ඩයක් අපි අසුරුම් කරන්නේ කොහොමද? ඒ වගේම භාණ්ඩේ හරියට කන්ටේනර් එකට පටවන්නේ කොහොමද? ඒ වගේ දේවල් දන්නේ නැති නිසා ඇත්තටම ලොකු ලොස්ට් එකක් ගියා. පොඩි මුදලක් නෙමෙයි. ඉතින් ඒක අපි දෙන්නම දරාගත්තා. එතකොට අපි මෙහෙම කාලයක් කරගෙන යනකොට අපිට ටික යම් යම් තැන්වලින් විවිධ දේවල් අපි අත්හදා බැලුවා. මේ දේවල් ඒ කියන්නේ මේ භාණ්ඩය නරක් වෙන එක. මොකද මේක ඇත්තටම ස්වභාවික විදියට තමයි අපි රට යවන්නේ. එතකොට මේකේ භාණ්ඩය නරක් වෙන්නේ නැති වෙන්නේ කොහොමද? අපි අපෙන් වෙන අඩුපාඩු මොනවද? මේක කොච්චර කාලයක් ඇතුළත අපි යවන්න ඕනද වගේ දේවල් අපි ටික ඉගෙන ගත්තා. ඊට පස්සේ තමයි මේ බිස්නස් එක පොඩ්ඩ
අර තිබ්බ ලොස්ට එකෙන් කව වෙන්න ගත්තේ. ඉතිං එහෙම කව වෙලා අපි අවුරුද්දක් වගේ කාලයක් යනකොට අපේ තියෙන සියලුම වැරදි අඩුපාඩු හදාගෙන අපි එක ලෙවල් එකකට ආවා. ඒ ලෙවල් එකට ආවන් පස්සේ තමයි තේරුනේ අපි කරපු වැරදි මොනවද, අපෙන් වෙච්ච අඩුපාඩු මොනවද කියන එක. ඉතින් මෙන්න මේ වගේ කාරණා නිසා සමහරු බිස්නස් එක අතහැරලා දාන්න පුළුවන්. ඉතින් මටත් එහෙම හිතිලා තියෙන ඕන තරම්. හැබැයි අල්ලන් ඉන්න තාකල් ඔයාලට පුළුවන් තමන්ගේ සිහිනය දක්වා යන්න. ඉතින් මමත් පොඩි තැනින් පටන් අරන් අද එක්ස්පෝර්ට් බිස්නස් එකක් කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් තව බිස්නස් අපි කරනවා. ඉතින් නමුත් මගේ පළවෙනි බිස්නස් එක අරක මම ඔයාලට මේ හා සම්බන්ධව කරුණු ඉදිරිපත් කරේ. එහෙම නැත්නම් මේ හා සම්බන්ධව මම ඔයාලට කිව්වේ ඔයාලට මොටිවේෂන් එකක් ගන්න. මොකද ගොඩක් දෙනෙක් පළවෙනි පාරම තමන්ගේ මොන හරි දෙයක් රිජෙක්ට් වුණොත්, එහෙම නැත්නම් තමන්ට මිලදී ගැනීමක් නොකරොත් මේක අතහැරලා දානවා, වැඩේ හරියන්නේ නැහැ කියලා. නමුත් කාලයක් අල්ලන් ඉන්න ඔයාලට පුළුවන් ඔයාගේ සිහිනය දක්වා මේක අරගෙන යන්න. ඉතින් මං හිතනවා ඔයාලට මේ අරන් ආපු කරුණු කාරණා ඔක්කොම ගොඩක් වැදගත් වෙන්න ඇති ඔයාගේ බිස්නස් එක පටන් ගන්න. ඉතින් ආරාධනා කරනවා හැමෝටම ඔයා මේ අයිඩියා එක අරගෙන ඔයාගේ බිස්නස් එක ආරම්භ කරන්න අදම. ඔයාට පුළුවන්, ඔයාට හැකියාව තියෙනවා, ඔයාට දක්ෂතාවය තියෙනවා. ඒ නිසා ඔයාගේ සිහින ළඟා කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ආරාධනා කරනවා channel එකට ඔයා තාමත් අලුත් කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරන්න. ඒ වගේම මේ පිළිබඳව ඔයාගේ යාළුවනුත් දැනගන්න, යාළුවන්ටත් බලන්න, මේක share කරන්න කියලා ආදරෙන් ඉල්ලන ගම අදට ගිහින් එන්න අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.